එක රෙදි ආරයක් කරගත්තොත් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිය පර්ස් ගොඩක් කරගන්න. ඉතින් ඔයාලට මම මෙෂර්මන්ට් එක දෙනවා මේ වීඩියෝ එකේ. චුට්ටක් බලන්න මේ මෙෂර්මන්ට් එකත් එක්ක. සාමාන්‍යයෙන් අපි මේ හෑන්ඩ්ලූම් ෆැබ්‍රික් එක 54 පළල 53 54 වගේ තමයි එන්නේ. ඒ මෙෂර්මන්ට් එකට ගත්තොත් යාරකින් පර්ස් කීයක් කරන්න පුළුවන්ද කියලා ඔයාලම බලන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ පර්ස් එකක් මම මේ දෙන මෙෂර්මන්ට් එකට මම කලින් වීඩියෝස් වල කියලා දුන්නානේ ඔයාලට පැච් ඔක් ඩිසයින් කරන විදිය අන්න ඒ වගේ පැච් ඔක් එකකින් ඒ කියන්නේ අයින් වෙන රෙදි කෑලි පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ වගේ පර්ස් මහන්න. එහෙනම් එන්නකෝ වීඩියෝ එකට. මම මෙන්න මේ විදියට තමයි මේකට ඕන කරන කොටස් ටික කපාගෙන තියෙන්නේ. හෑන්ඩ්ලූම් ෆැබ්‍රික් එකකින් එක කොටසක් අරන් තියෙනවා අඟල් 9මාරයි අඟල් 11 කුස තියෙන විදියට. ඒත් එකම මේකට මම ලයිනින් අරගෙන තියෙනවා කැම්බරෙල් එකකින් ඒත් එක මිස් පොන්ච් එකකින් කොටසක් කපාගෙන තියෙනවා. ඔයාලා මතක ඇතුවම මෙන්න මේ විදියට කරන්න. ෆැබ්‍රික් එක ගන්න ප්‍රමාණයට වැඩියෙන් සෙන්ටිමීටරයක් වැඩිපුර වටේටම සෙන්ටිමීටරයක් වැඩිපුර තියෙන විදියට කපා ගන්න. ඒක ඔයාලට පහසු වෙනවා. මොකද මේ පර්ස් එක මහද්දී අපි කුයිල්ට් කරනවා. ඒ කියන්නේ මේ කොටස් තුනම එකට සම්බන්ධ කරන විදියට කුයිල්ට් කරනවා. ඉතින් ඒක නිසා අර රෙදි කෑල්ල හිට මෙහෙට යන්න එක වළක්ව ගන්න තමයි ගොඩක් දුරට අපි මේ විදියට වැඩිපුර ටිකක් තියලා ඒ කියන්නේ ලයිනින් එකයි ස්පොන්ජ් එකෙනුයි පොඩ්ඩක් සෙන්ටිමීටරයක් තිබුණාම ඇති. ඉතින් මේක ගොඩක් වෙලාවට මුලින්ම මේ දේවල් මහන කෙනෙක්ට නම් ගොඩක් ප්‍රයෝජනවත්. මොකද මේ අර අත හොරුව තියනවා වගේ නෙමෙයි ඉස්සල්ලාම ඉගෙන ගන්න කෙනෙක්ට ඒ විදියට කරගන්නවා නම් ගොඩක් වටිනවා. ඉතින් මුලින්ම ඔයාලා කැමති ඩිසයින් එක මම මේ පෙන්නන විදියට හරි ඔයාලා කැමති විදියට කුයිල්ට් කරලා ඊට පස්සේ මේක වටේටම මහගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි එක කුයිල්ට් කරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් දැන් මේ වටේට තියෙන වැඩිපුර කොටස වටේටම තියෙන කොටස් කපලා අයින් කරගන්න. ඊට පස්සේ අපි මේකේ අඟල් 9මාර තියෙන පැත්තට තමයි ෂිපර් එක අල්ලගන්නේ. ඉතින් ෂිපර් එකේ සයිස් එක නම්බර 5 මේ තියෙන්නේ ඒ ෂිපර් එක ෂිපර් හෙඩ් එක සහ ෂිපර් එක නම්බර 5න් ගන්න. ඒකේ සමහරට මේ දේවල් ඉතින් බෑග් පර්ස් මහන අය දන්නවා. මම මේ නොදන්න අය වෙනුවෙන් තමයි මේ දේවල් පැහැදිලි කරන්නේ. මේ ෂිපර් එකේ හොඳ පැත්ත තමයි මම මේ පෙන්නන්නේ. මේ තියෙන්නේ ෂිපර් එකේ යටිපැත්ත. ඉතින් අපි මේ පර්ස් එකට මෙන්න මේ විදියට ෂිපර් එකේ යටිපැත්ත උඩට එන විදියට ඒ කියන්නේ හොඳ පිට තියලා තමයි මෙන්න මේ විදියට මහගෙන යන්නේ. ඊට පස්සේ අපි මේක ආයි යටට හරවලා අවුට්ලයින් කරගන්නවා. ඊට පස්සේ ෂිපර් එකේ අනිත් පැත්ත රෙදි කොටසේ අනිත් පැත්තට තියලා නැවත සැරයක් මහගන්නවා. මේ කොටසත් මේ විදියට මහගත්තට පස්සේ අපිට මේ ෂිපර් එකෙන් ඕපන් කරලා ඒ කොටසෙත් අවුට්ලයින් එක කරගන්නවා මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ දෙපැත්තම අවුට්ලයින් කරාට පස්සේ මේකට ෂිපර් හෙඩ් එක දාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට හරියටම දෙකට නවලා අපි ගත්ත ෂිපර් හෙඩ් එක මේකට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට මේකේ දෙපැත්ත ෂිප් එකේ දෙපැත්ත ඕපන් වෙන්නේ නැති විදියට අනිත් පැත්ත හරව ගන්න. දැන් ඔයාලට තියෙන මේ පර්ස් එකේ සයිඩ් එක මහගන්න. සයිඩ් එක මහගන්න කලින් එක පැත්තකට අපි සාමාන්‍යයෙන් අපි පර්ස් වලට ලූප් එකක් දානවානේ. අන්න ඒ වගේ ලූප් කොටසක් මේකට දාගන්න ඕන. මෙන්න මේ වගේ පැත්තක් මහගන්න. ෂිප් එකේ වැහෙන පැත්තට අපි ලූප් කොටසක් එකතු කරගන්න. ඔයාලා ගත්ත ෆැබ්‍රික් එකෙන් අරගන්න පුළුවන් පොඩි කොටසක් මහලා අරගෙන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙබින් වගේ එකක් පාවිච්චි කරන්න. ඉතින් වෙබින් එකක් වගේ ගන්නවා නම් අනිවාර්යයෙන්ම දෙපැත්ත පුච්චලා ගන්න. මොකද වෙබින් වල නූල් ලැබෙන නිසා. ඒක නිසා පොඩි වෙබින් කෑල්ලක් කපලා අරගෙන පුච්චලා මේකට තියලා මහගන්න. අනිත් පැත්ත අපි නෝමල් මෙන්න මේ විදියට මහනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට පර්ස් එකේ දෙපැත්තේ තියෙන මැහුම් වැහෙන විදියට අපි ගත්ත ඒ කියන්නේ ලයිනින් වලට ගත්ත මැටීරියල් එකෙන්ම පටි කොටසක් කපලා අරගෙන මෙන්න මේ විදියට මැහුම් වැහෙන විදියට තියලා මහගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි පර්ස් එක මහලා ඉවරුනාම තියෙන්නේ. අපි දැන් බලමු මේක හොඳ පැත්තට හැරෙවුවම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පුංචි බිස්නස් එකක් පටන් ගන්න. මේ ඩිසයින් එක උනත් ඇති ඔයාලට බිස්නස් එකක් කරගෙන යන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ පර්ස් එකට මොනවා හරි ඕනමන්ට් එකක් පාවිච්චි කරලා ලස්සන කරගන්න. එහෙම නැත්නම් ඔයාලටම පුළුවන් කැම්ඩෙල් වලින් උනත් ඔයාලට ලස්සන බෝ එකක් හදලා අල්ලන්න. එහෙම නැත්නම් මේ ගත්ත ෆැබ්‍රික් එකට මැච් වෙන විදියට ප්ලේන් කලර් එකක් අරගෙන බෝ එකක් හදලා අල්ලන්න. ඉතින් මේ වගේ අයිටම් එකක් ඔයාලා බිස්නස් එකක් විදියට කරනවා නම් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි මෙන්න මේක.
මේ වගේ දෙයක් ඔයාලා වෙළඳපොළට ඉදිරිපත් කරනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදියට පොලි බෑග් එකක දාලා ඉදිරිපත් කරන්න මතක තියාගන්න. ඒක විශේෂම දෙයක් කියලා මතක තියාගන්න. මොකද ඔයාලා කරන අයිටම් එකේ ක්වොලිටි එක රඳව ගන්න තියෙන එක ටිප් එකක් තමයි ඕක. ඒක නිසා ඔයාලා මේ වගේ දෙයක් කරලා වෙළඳපොළට දානවා නම් අනිවාර්යයෙන්ම පොලි බෑග් එකකට මේ විදියට දාලා ඉදිරිපත් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් ඩිසයින් එකක් ආපහු දවසක ඔයගලන්ට ළඟදීම කියලා දෙන්නම් මම.